කෝට්ටේ යුගයට පෙර සිටම ලක්දිව බලි ඇඳහිලි පැවති බවට ඓතිහාසික සාධක හමු වුවද වර්තමානයේ අප දකින බලි ශාන්ති කර්ම පද්ධතිය විධිමත් වූයේ කෝට්ටේ රාජධානි සමයේදීය. විශේෂයෙන්ම එවකට වැඩවිසූ මහා ප්‍රඥයන් වහන්සේලා දෙනමක් වන ශ්‍රී රාහුල හිමියන් සහ වීදාගම මෛත්‍රිය හිමියන් මෙම කලාව හා බැඳී පවතින අපූරු ජන ප්‍රවාදයක් තිබේ. එකල ඉන්දියාවේ සිට ලක්දිවට පැමිණි රාමචන්ද්‍ර නම් බ්‍රාහ්මණ පණ්ඩිතෙක් රටපුරා සංචාරය කරමින් බලි පූජා පැවැත්වීමට පටන් ගත්තේය. මෙලෙස ಭಾರತೀಯ බලපෑම රටපුරා පැතිර යාම වැළැක්වීමට තීරණය කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අපේ රටේම දේශීය අනන්‍යතාවක් සහිත බලි ශාන්ති කර්මයක් නිර්මාණය කිරීමට උපායක් යෙදුහ. එක් දිනක රාහුල හිමියන්ගේ උපදෙස් පරිදි වීදාගම හිමියන් විසින් මෙම බ්‍රාහ්මණයා පෙර දිනක කළ ශාන්ති කර්මය ඉතා සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කර. එහි සියලු විස්තර ලේඛනගත කරගත්ත. ඉන්පසුව රාමචන්ද්‍ර බ්‍රාහ්මණයා ඉදිරියේදීම රාහුල හිමියන් තම ශිෂ්‍ය වීදාගම හිමියන් අමතා බලි පූජා පිළිබඳ අපේ පුස්කොළ පොත රැගෙන එන්නේ යයි පැවසුවා. අප රටේ මේ හා සමානම බලි ක්‍රමයක් ඇත. වීදාගම අපගේ බලිකර්ම ගැන ලියා ඇති පුස්කොළ පොත ගෙනනෙන්න. තමාගේ සේවය තවදුරටත් මෙරටට අවශ්‍ය නොවන බව වටහාගත් ඔහු නැවත සියරට බලා පිටත්ව ගියේය. ඉන් අනතුරුව වීදාගම මෛත්‍රිය හිමියන් විසින් එම බ්‍රාහ්මණ ක්‍රමය පදනම් කරගෙන එයට බුදුගුණ සහ දේශීය සංස්කෘතික අංග ඇතුළත් කර වඩාත් විධිමත් බලියාගයක් සකස් කරන ලදී. ජනප්‍රවාදයට අනුව උන්වහන්සේ විසින් මෙම ශාස්ත්‍රය අභිත්තයෙකුට ඉගැන්වූ අතර ඔහුගෙන් පසුකාලීනව මෙරට බලි පරපුර ආරම්භ වූ බව පැවසී. මෙලෙස විදේශීය බලපෑමෙන් මිදී බෞද්ධ මුහුණුවරක් ගත් දේශීය බලි ශාන්ති කර්මය ලක්දිව තුළ මුල් බැසගත් ආකාරය ඉතාමත් සිත්ගන්නා සුළුය. ඇදුරුතුමනි, ඔය අපේ තියෙන්නේ මොනවදද? මේ වම් අතේ තියෙන්නේ අත්මිනියක්, දකුණු අතේ තියෙන්නේ පුවක් මල් කිනිත්තක්.